හෙලෝ එවරිවන් අද අපි යනවා ජර්මනි ඉඳලා චෙරික් පබ්ලික් වලට. දැන් මේ ට්‍රේන් එකේ අපි යන ගමන් ඇත්තටම චෙරික් පබ්ලික් අපි යන්න හිතන් හිටියේ නැහැ. අපි ගිය දවස්වල ක්‍රිස්මස් මාකට් නැහැ කියලා තමයි අපි හිතුවේ ජර්මනි වල. ඒ නිසා තමයි අපි මෙහෙ යන්න දාගත්තේ. මොකද ක්‍රිස්මස් මාකට් අපි යන දවස් අපි නොවැම්බර්නේ ගියේ. නොවැම්බර් වල චෙරික් පබ්ලික් වල තියෙනවා කියලා තිබ්බා. ඒ නිසා තමයි අපි මේ චෙරික් පබ්ලික් යන්න දාගත්තේ. හැබැයි අපි ජර්මනි වල ක්‍රිස්මස් මාකට් වලට අපිට යන්න පුළුවන් වුණා. ඒත් ඉතින් අපි ඒ වෙනකොට හොටෙල් බුක් කරලා ඔක්කොම ඉවර නිසා අපි කමන්නේ නැහැ කියලා එහෙම ඉතින් අපි ගියා මේ චෙරික් පබ්ලික් වලට. අපේ මේ යුරෝප් ටුවර් එකේ අපි මේ රටට ආපු පළවෙනි පාර අපි ආවේ ප්‍රාග් වලට මේන් සිටි එකට. මාර සීතල වෙද එකක් තමයි තියෙන්නේ නොවැම්බර් නිසා. ඒ වගේම තමයි හුළඟත් හොඳටම වැඩි. සෙන්ටිග්‍රේඩ් 2 වගේ තමයි අපි යන දවස්වල තිබුණේ. මං හිතන්නේ මම මේ ටුවර් එකේ ආසම මේ යුරෝප් ට්‍රේන් වල යන්න. යුරෝප් ට්‍රේන් වල යන්නේ එක මාරම ෂෝක් ඇත්තටම. සිංගප්පූර් ට්‍රේන් වලට ටිකක් වෙනස් නිසා අපේ බබාට මේක හරීම ෂෝක් අත්දැකීමක්. අපි දැන් ඉන්නේ මියුනිසිපල් හවුස් කියන බිල්ඩින් එක ඉස්සරහා. මේක 1900 ගණන් වල පරණ බිල්ඩින් එකක්. මේ බිල්ඩින් එක ළඟම තියෙන අනිත් ටවර් එක පවුඩර් ටවර්. මේක නම් 1400 ගණන් විතර පරණ ටවර් එකක්. ඊට පස්සේ අපි දැක්කා ක්‍රිස්මස් මාකට් එකක් තියෙනවා. ඉතින් අපි ඒකත් බලන්න ගියා. නෝ මේ ඩොලර් 15. ඒවල් මාරු නේද? ෂෝ යන්නේ ඊට පස්සේ අපි ආවා ඕල්ඩ් ටවුන් ස්ක්වයර් එකට. ඉතින් මේක ගොඩාක් ප්‍රසිද්ධ තැනක් තමයි මේ ප්‍රාග් වල. මේ ප්‍රාග් වල ප්‍රධාන ක්‍රිස්මස් මාකට් එක පටන් ගන්න තිබුණේ අපි ගිය දවසට පස්සේ දවසේ. ඉතින් අපි යනකොට අපි දැක්කේ ඩෙකොරේෂන් එහෙම ඒගොල්ලෝ හදනවා. ඊට පස්සේ අපි ආව මේ ප්‍රාග් වල තියෙන ප්‍රසිද්ධ ක්ලොක් එකක් බලන්න.
ඉතින් මේ ක්ලොක් ටවර් එකේ හැම පැයකටම සැරයක් උදේ 9 ඉඳලා රෑ 11 වෙනකන් ෂෝ එකක් තියෙනවා. ලෝකේ තියෙන පරණම ක්ලොක් වලින් එකක් තමයි මේ ප්‍රාග් වල තියෙන ක්ලොක් එක. ඊට පස්සේ අපි ආව ඕල්ටාවා රිවර් කියන රිවර් එක. මේක තමයි සිටි එකේ තියෙන මේන් රිවර් එක. ඊට පස්සේ අපි ගියා හෙඩ් ඔෆ් ෆ්‍රාන්ස් කෆ්කා කියන එක බලන්න. රොටේටිං වෙන හෙඩ් එකක්. ඉතින් මේක ස්ටිල් පැනල් 42කින් තමයි හදලා තියෙන්නේ. ඉතින් චෙක් රිපබ්ලික් වලින් පස්සේ අපි ගියා ඕස්ට්‍රියාවලට. අපි ඕස්ට්‍රියාවල මොනවද කළේ කියලා ඊළඟ වීඩියෝ එකකින් ගේන්නම්. එතකන් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. බයි.